හරි. ඔන්න මම අද උගලට පොඩි වැදගත් දෙයක් කියන්න තමයි මේ අද ආවේ. මේ දැන් ලැප් එකක් හදලා ඉවරන ගමන් මම ඔයගලට කිව්වා ඒක දාන්නම් කියලා. ඉතින් මේ ලැප්ටොප් එකක් ගැන කතා කරනකොට ලැප්ටොප් එකක් කියන්නේ සාමාන්‍යයෙන් හරි සංකීර්ණ දෙයක්. එක අතකින් ගත්තාම ඒ කියන්නේ ජෙනරේෂන් එක අලුත් වෙන්න ඒක සංකීර්ණතාවය වැඩි වෙනවා. දැන් අලුතෙන් වෙන ලැප්ටොප්ස් හරිම අමාරුයි හදන්න. ඉතින් ඒවා අපි ඉස්සරහට එන ඒවා අපි ස්ටඩි කරගෙන යන්න ඕනේ. හරි. එතකොට දැන් අපි අපේ ක්ලාස් එකදී සහ දැන් මම මේ අන්තිමටම කරපු ඕගලට වීඩියෝ එකක් තියෙනවා. ඒ සමහරට ඒ වීඩියෝ එකට කලින් මේ වීඩියෝ එක දාන්න ඉඩ තියෙනවා. ඉතින් මොකද මේ මම කියන දේ ඒ වීඩියෝ එකට වඩා ගොඩක් වැදගත්. හරිද? ඒතකොට ලැප්ටොප් එකක් කියන්නේ හරි සංකීර්ණ දෙයක්. ඒක අපි ස්විච් එකක් ඔන් කරා වගේ එකපාරටම ඔන් වෙන්නේ නැහැ. හරිද? ලැප්ටොප් එකක් ඔන් වෙනකොට ස්ටෙප් බයි ස්ටෙප් චුට්ටි ඔන් වෙන්නේ. හැබැයි ඒ ඔන් වෙන එක තප්පරයක් දෙකක් ඇතුළත ක්ෂණිකව වෙනවා. අපි ওই මාස ගාණක් කෝස් වල කතා කරන ඒවා ක්ෂණිකව වෙනවා. හරිද? අපි ලැප් එකක් ඔන් කරලා ඩිස්ප්ලේ එකේ සාමාන්‍යයෙන් තප්පර දෙකක් විතරනේ යන්නේ. දෙකක් තුනක් පරිම පහක් යන්නේ. පහට එහා ගියොත් පොඩ්ඩක් ප්‍රශ්න තියෙනවා. අපි ඒවත් කතා කරනවා. ඉතින් ඒතර අපි ওই තප්පර 5 ඇතුළත දේවල් තමයි අපි ගොඩක්ම කතා කරන්නේ. එතකොට මොකද බෑක් ලයිට් නම් මම මේ දේවල් සාමාන්‍යයෙන් පැත්තක වෙනමම තියෙන සෙක්ෂන් එකක් නේ ඩිස්ප්ලේ පැත්තනේ. ඉතින් දැන් මේකදී අපි මේ කතා කරන තප්පර 5 අපි මාස ගාණක් කතා කරනවා. මාස ගාණ කතා කරලත් මදි. අපි ක්ලාස් එකට මේ අපි ගෲප් එකක් තියෙනවා. අපි ඒකෙත් සාකච්ඡා කරනවා. මම නම් ඇත්තට ගොඩක් වෙලාට බලන්නම් මේ බැරි වෙනවා. මේ හැබැයි කට්ටිය අපේ දැනුම බෙදා ගන්නවා. ඉතින් මේ ලැප් එක ඔන් වෙනකොට ඔන් වෙන විදි තියෙනවා. දැන් වාහනයක් හදන්නකොට টොප් ස්පීඩ් යන්නේ 150ට කියලා. টොප් ස්පීඩ් යන්න කලින් ෆස්ට් එකට දාන්න ඕනේ. ෆස්ට් එක, සෙකන්ඩ් එක, තර්ඩ් එක, ෆෝර්ත් එක, ෆිෆ්ත් එක. පහක් තියෙනවා එහෙම, හයක් තියෙනවා එහෙම. එතකොට මේ පිළිවෙලකටනේ ස්ටෙප් බයි ස්ටෙප් නේ යන්නේ. එතකොට මේ ලැප්ටොප්ස් වලත් එහෙමයි. ස්ටෙප් බයි ස්ටෙප් හැමදේම ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ. චුට්ට පියවරෙන් පියවර ඔන්නේ. එතකොට එක පියවරක් හරි ෆේල් වුණොත් අපි හිතමු වාහනේ තර්ඩ් එක කැඩෙනවා. එතකොට මේ වාහනේ ගියර් දානකොට අනුපිළිවෙල දාන එක අනිවාර්යයි කියලා හිතන්න. නැත්තම් දාන්න පුළුවන් ගියර් එක. එතකොට මේ වල එහෙම බෑ. ස්ටෙප් බයි ස්ටෙප් ඔන් වෙන්නම ඕනේ. හතරවෙනි ස්ටෙප් එක ඔන් වුනේ නැත්තම් ඒ ලැප් එක ඔන් වෙන්නේ නැහැ. ලැප් එක ඔන්ලා දෙනවා ඩිස්ප්ලේ එන්නේ නැහැ. හරිද? එතකොට මේ අපි කියනවා මොකද ස්ටෙප් එක වැඩියෙන් ඉස්සරහට යන්න ලැප් එක ගන්න කරන්ට් එක වැඩි වෙනවා. කන්සියුම් එක වැඩි වෙනවා. කරන්ට් එක වැඩි වෙනවා. ඒතර කරන්ට් එක වැඩි වෙනකොට අපිට ඒ පොයින්ට් එක අපිට පවර් සප්ලයි එකෙන් බලා ගන්න පුළුවන් කොච්චර කරන්ට් එකක් ගන්නද කියලා. ඇම්පියර් එකක්ද දෙකක්ද මිලි ඇම්පියර් ගන්නද අපිට එහෙම කල්පනා කරන්න පුළුවන්. එතකොට ඒ ගන්න කරන්ට් එක අනුව අපිට ලැප් එක නැවතිලා තියෙන්නේ කොතනද කියන එක කියන්න පුළුවන්. හරිද? නැවතිලා තියෙන්නේ කොයි හැරද කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක පොලිෂ් කරගන්න ඕනේ. ඒක පොලිෂ් කරගන්න අනිවාර්යයෙන්ම කොයි හරිය වගේ එනකොටද කොයි හරිය ඕනේ ඉන්නේ කියන එක ඔලුවට දාගන්න ඕනේ. ඉතින් අපි ඔක්කොම කියලා දෙනවා. මේ එතකොට charging section එක, RTC section එක, standby section එක. එතකොට standby වලදී ගොඩක් voltages තියෙනවා. ඉතින් එක laptops වලට ඉස්සරහට යන්න generation එක වැඩි වෙන්න up වෙන්න සංකීර්ණතාවය වැඩි වෙනවා. ඉතින් මේ දේවල් අපි ඔක්කොම කතා කරනවා. RAM communication මේ ඔක්කොම දේවල් මේ සෙට් වෙන්න ඕනේ. නැතුව බෑ. RAM එක නැතුව ලැප් එක ඔන් වෙන්නේ නැහැ. හැබැයි ලැප් එක සම්පූර්ණයෙන්ම ඔන් වෙන්නේ නැහැ. මක දුරකට ඔන් වෙනවා. ඉතින් ඒ රීඩින් එක අනුව දැන් මම අන්තිමම කරපු එකේ මම ලැප් එක ගලවන්න කලින්ම කිව්වම මෙන්න මෙතන තමයි ලෙඩේ තියෙන්නේ කියලා. ඉතින් ඒ තැනට ගන්න ඕනේ. යන්න ඕනේ. ඒකට එහෙම ගියොත් තමයි ලෙසි. නැත්තම් අපි BIOS ෆ්ලෑෂ් ගොඩක් කට්ටිය එහෙමයි කරන්නේ. ගත්ත ගමන් ලෝ පවර් ලැප් එකක් ආවම BIOS එක ෆ්ලෑෂ් කරනවා. ඊට BIOS එක ෆ්ලෑෂ් කරනවා. ඉතින් charging section එක බලන්න යන්නේ නැහැ. දැන් charging section එක අපි කතා කරනවා කොහොමද charging section එක වැඩ කරන්නේ කියලා. ඒ සේරම RT section එක. ඒ දේවල් දැනගත්තට පස්සේ ඔය ඕවා කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ hit and try. ඒ කියන්නේ කරලා බලනවා හරියයිද නැද්ද කියලා දන්නේ නැහැ. සමහරව අයියෝ රීප්ලේස් කරනවා. ඉතින් සමහර වෙලාවට පොඩි කේස් එකක් තියෙන්නේ. හොයාගන්න අමාරුයි. හොයාගන්න විදිය දන්නේ නැති. ඉතින් එහෙම වුණාම සමහරු කරන දේ නෝ ඩිස්ප්ලේ ලැප් එකක් ආපු ගමන් CPU හීට් කරනවා.
ඒතර හදන්න තියෙන එකත් බැරි වෙනවා. බෝඩ් එක නැවෙනවා. CPU එක අනිවාර්යයෙන්ම හීට් කරනවා. රීබෝල් මැෂින් එකට දාලා හීට් කරන්න. මම මේ කියන්නේ මේ CPU එක ගලවනවා නම් නිකන් අපිට තියෙන චුට්ටක් යවන්න චුට්ටක් 150ට විතර හීට් එක දාලා මේක කරාට බෝඩ් එක නැවෙන්නේ නැහැ. මොකද අපි ප්‍රොසෙසර් එක හොට් ගන් එකකින් රත් කරොත් බෝඩ් එක බෙන්ඩ් වෙනවා. ඉතින් අපි කවදාකවත් මගේ ක්ලාස් එකේ ළමයින් මමව කියන්නේ නැහැ කරන්න කියලා. එතකොට එහෙම කියලා තියෙනවා නම් දාන්න කමෙන්ට් එකක් යට මම කියලා තියෙනවා කියලා. මම කවදාකවත් කියන්නේ මම කස්ටමර් කෙනෙක්ටවත් කියන්නේ CPU එක හීට් කරලා කරන්න කියලා. මොකද ඒක කරොත් ආයෙ රිටර්න් එන්න ලොකු chance එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දේවල් අපි කතා කරනවා. ඒකට රීබෝල් මැෂින් එකකට දාලා CPU එක ගලවන්න ඕනේ. බෝඩ් එක එක විදිහකට රත් වෙන්න ඕනේ. මුළු බෝඩ් එකම එක විදිහකට රත් වෙන්න ඕනේ. CPU එක තියෙන චුට්ටක් වැඩියෙන් රත් වෙන්න ඕනේ. එතකොට බෝඩ් එක නැවෙන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ දන්නනේ ඕනම දෙයක් රත් කරනකොට බෙන්ඩ් වෙනවා, ප්‍රසාරණය වෙනවා. ඉතින් අපි ඒක කතා කරනවා. ඉතින් මේක ඇත්තටම ලේසි හදාගන්න. ඒ කියන්නේ බෝඩ් එකේ තියරි එක දැනගත්තොත් ලේසි. බේසික් ඉලෙක්ට්‍රොනික එක හරියට ඔළුවට දාගත්තොත් අපි බේසික් ඉලෙක්ට්‍රොනික එක අපි සාමාන්‍ය විදිහට කියලා දෙනවා. ගොඩක් කල් කතා කරන්නේ සාමාන්‍ය විදිහට කියලා දීලා ඊට පස්සේ චාර්ජින් සෙක්ෂන් එකේදී ඔය බේසික් ඉලෙක්ට්‍රොනික සෑහෙන ප්‍රමාණයක් එතෙන්ට ඇප්ලයි වෙනවා. ICs, MOSFETs, oscillators නැතුව ඉන්ඩක්ටර්ස්, කැපැසිටර්ස්, රෙසිස්ටර්ස්. ඒතර ඊට අමතරව ගොඩක් කරලා තියෙන ලොජික් ගේට්ස් තියෙනවා. ඩයෝඩ්ස් අරගෙන තියෙනවා. ලොජික් ගේට්ස් වෙනම එතකොට කරන්න තියෙන්නේ. එතකොට ට්‍රාන්සිස්ටර්ස් තියෙනවා චාර්ජින් සෙක්ෂන් එකේ. ඉතින් PWM ගැන කතා කරනවා. ඒ හේරම දේවල් ගැන කතා කරනවා. සීරියල් කමියුනිකේෂන් ගැන කතා කරනවා. ඉතින් එතනදී ගොඩාක් දේවල් ගැන කතා කරනවා. ඒතර අර මේ බේසික් ඉලෙක්ට්‍රොනික එක අතෙන්ට යද්දි ගොඩක් පොලිෂ් වෙනවා. එතකොට එතනදී කියලා දෙනවා ගේට් එක හොඳට ඇරෙන්නේ කොහොමද? ඒ දේවල් ඔක්කොම දේවල් ටික කියලා දෙනවා. හරිද? ඊට පස්සේ ඉස්සරහට යන ලේසි. මොකද චාර්ජින් සෙක්ෂන් එකේ තියෙනවා PWM එකක් වැඩ කරන්නේ කොහොමද කියලා. ඒතකොට 3 volt 5 volt සෙක්ෂන් එකට ගියාම PWM එකක් කියන්නේ මොකක්ද කියලා අපිට කියන්න ඕනේ නැහැ. IC එකක බේසික් රික්වයර්මන්ට්ස් මොනවද කියලා කියන්න ඕනේ නැහැ. ඒ IC වලට යුනික් දේවල් ටිකක් තියෙනවා. ඒවා අපි කියලා දෙනවා. එහෙම යන්නේ. හරිද? ඉතින් අර මම ඇත්තටම YouTube එකේ දානවා ඒවා ගොඩාක්ම සරල දේවල් තියෙනවා. ඔයගොල්ලෝ සමහරට දෙන්න පුළුවන් අම්මේ හරි ලේසි ලැප්ටොප්ස් රිපෙයාර් කරන හරි මම කියලා දෙන එක තේරෙනවා. ගොඩක් අය කියනවා මම කියලා දෙන තේරෙනවා. මම දන්නේ නැහැ මම මේ පඬිත මං ගැන මේ කරගන්නව නෙවෙයි වර්ණනා කරගන්න නෙවෙයි. ගොඩක් කට්ටිය කියනවා තේරෙනවා කියලා. හැබැයි ඊට වඩා ලොකු ඇත්තක් තියෙනවා දෙයක් තියෙනවා මදර් බෝඩ් එකක් ගත්තාම. ඉතින් ඒ ගැන හිතලා ඔයගොල්ලෝ ඕනම ක්ලාස් එකකට මගේ නෙවෙයි ඕනම කෙනෙක්ගේ ක්ලාස් එකකට ජොයින් වෙන්න. හැබැයි අතාරින්න එපා මගදී. මම ඒකයි කියන්නේ. අතාරින්න නැතුව දිගටම කරගෙන යන්න ඕනේ. එතකොට තමයි වැරදි වෙවි වරදිනවා. මුල් කාලේ වරදිනවා. අනිවාර්යයෙන්ම වරදිනවා. වරදුනේ නැත්තම් ඔයගොල්ලෝ ඉගෙන ගන්න නැහැ. කියන්නේ ඔයගොල්ලෝ යතින් වැරදුන් නැත්තම් දෙයක්. ඔයගොල්ලෝ යතින් මදර් බෝඩ් එක කස්ටමර් කෙනෙක්ගේ පිච්චුන් නැත්තම් ඔයා ඉගෙන ගන්න නැහැ. මගේ ක්ලාස් එක කරගෙන අනන්තත් කට්ටිය එනවා. පුදුම දේවල් ටිකක් කරන්නේ බෝඩ් එකට. මොකද ඒගොල්ලන්ට තාම එක්ස්පීරියන්ස් එක මදි. මගේ ගාවට අරන් ආපුවම මම ටක් ගාලා බලවිලා කියනවා මෙන්න මේ වගේ දේවල් තියෙනවා. මෙතන තමයි කියන්නේ මම ගොඩක් කරාට සමහර කට්ටිය මගේ නම්බර්ස් දාන්න නිසා කෝල් කරලා අහනකොට මම කියනවා මෙන්න මේ හැටි බලන්න එහෙම කියනවා. හරිද? මට කියන්න තියෙන එතකොට අන්තිමටම අංක එක කැපවීමෙන් වැඩ කරන්න අනිත් එක හොඳම දේ දැනුම ෂෙයා කරගන්න. ඒක තමයි නම්බර් 1. හරිද? Taman දෙයක් දැනගෙන තවත් ෂොප් එකක් කරන ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි කෙනෙක්ට ඒ දේ කියලා දෙන්න නැතුව ඉන්න එපා. ඒ දේ අනිවාර්යයෙන්ම කියලා දෙන්න. ඔයා දන්න දේ ඔයා කියලා දෙන්න. එතකොට ඔයා නොදන්න දේ අරයා දන්නව වෙන්න පුළුවන්. එතකොට එයා ඔයාට කියලා දෙන්න මේ වෙන්නේ නැහැ. දෙපාරක් හිතන්නේ. ඒක අනිවාර්යයි. එතකොට තව දෙයක් තමයි ලැප්ටොප්ස් පරිස්සමෙන් රිපෙයාර් කරන්න. වැරදීම් වෙන්න පුළුවන්. මදර්බෝඩ් පිච්චෙන්න පුළුවන්. කස්ටමර්ලා අතින් දාලා ගෙවන්න වෙන්න පුළුවන්.
ඉතින් ඒවා පුළුවන් තරම් අවම කරගන්න. මගේ අතින් ඇත්තටම දැන් අවුරුදු 2-3කින් මද බෝඩ් එක පිච්චිලා නැහැ. හරිද? එතකොට එහෙම මම පුච්චලා තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න කවුරු හරි මේක දකින්න ඉන්නේ. මම දැනුවත්ව මම පුච්චලා නැහැ. ඒවල හිතනවා නම් මම පුච්චලා තියෙන කියලා මට කමෙන්ට් එකක් දාන්න. මගේ අතින් එහෙම වෙලා නැහැ. වැරදින් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. කවදාකවත් තමන්ගේ සහෝදර ටෙක්නීෂියන් කෙනෙක්ට බනින්න එපා ප්‍රසිද්ධියේ. ඉතින් මම මේ දේවල් කියන්නේ ගොඩක් කට්ටිය එහෙම බනිනවා. බැන වීඩියෝස් දාන එහෙම හරි නෑ. මොකද හැම කෙනෙක්ම බින්දුවෙන යන්නේ කවුරුත් මේ O level කරා කියලා මේ ලැප්ටොප් වල 20 ඉඳන් යන්නේ නැහැ උඩට. සමහරට බේසික් ඉලෙක්ට්‍රොනික ටික දැනගෙන ඉන්න පුළුවන්. හැබැයි එයා යන්නේ නැත්තෝනේ එකේ ඉඳන්නේ. අපි හිතමු මේක ලැප්ටොප් ලෙවල් රිපෙයාරින් කියන එක අපි දන්නවා කියන එක අපි 100 කියලා මේලා ඒක දන්නවා කියන 100 දන්න කවුරුත් නැහැ. එතකොට අපි 100 ද කියන්න අතර වෙන්නේ අපි එක්ස්පර්ට් කෙනෙක් කියලා හිතන්නේ. එතකොට අපි එකේ ඉඳන් යන්න ඕන අනිවාර්යෙන්. අපිට ස්ටෙප් එක මේක කරන්න යන්න බෑ. එතකොට මේ කාලෙදී අපි අදින් වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි ඔළුවට දාගෙන අනිත් පාරේ වැරද්ද නොකර ඉන්න කල්පනා කරන හරි සරලයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඔයගොල්ලෝ අදහසක් පල්ලෙන් දාන්න බැලලා හරි කමක් නැහැ. සමහරු බනිනවා. කමක් නැහැ ඒක. මම ගොඩක් කරලා කියනවා මම නොදන්න දේ මම දැන් මෙසලා වීඩියෝ එකක් කිව්වා. නොදන්න දේ මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ hina වෙනවත් ඇති. ඔයගොල්ලෝ දන්නවා ඇති. තියෙන දේ දන්නා නම් කමෙන්ට් එකක් දාන්න එහෙම කියලා. මොකද මමත් කැමති මේ කමෙන්ට්ස් බලලා ඉගෙන ගන්න වගේ අඩුපාඩු තියෙනවා මම හරි හදාගන්න. ඉතින් එහෙම තමයි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකට හම්බෙමු. බයි.